කොහොමද ක්‍රිකට් බලන්න නැතුව උස්සන් තාම 1යි 2යි 3යි 4යි මම අවංක සීරියස් ආ. අද රැට වර්ල්ඩ් කප් එකේ ලංකාව ගහන අයර්ලන්ඩ් එක ෆස්ට් මැච් එක බලන්න නැතුව උස්සන්. අද රැ 4ට ෆස්ට් මැච් එක බලන්න අවංකව උස්සන්. 2යි බලන්න නැතුව උස්සපන්. 3යි ළමයි 3 දෙනයි අද වර්ල්ඩ් කප් එකේ බලන්න ලංකාව ගහන මැච් එක. ඊ යලුවර මම 2014 වර්ල්ඩ් කප් ෆයිනල් එක තමයි මම බලපු එකම වර්ල්ඩ් කප් දිනපු මූමන්ට් එක. මොකද මම ඉපදුනේ 97. එතකොට 96 වර්ල්ඩ් කප් එක ගන්නකොට මම ඉපදිලා නැහැ. ඒ වර්ල්ඩ් කප් එකේ ඒ කියන්නේ එදා ඇති වෙච්ච සතුටුදායක පරිසරය මට මාර මතකයි. ඔයාලා කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද 96 වර්ල්ඩ් කප් එක වෙලාව යුද්ධ නැවැත්තුවා කියලා? කොටි සහ හමුදාව LTT එකේ කට්ටියයි හමුදාවේ කට්ටියයි කතා වෙලා යුද්ධ නවත්තලා දවසකට වර්ල්ඩ් කප් එක බලලා. ඇත්තටම සීරියස්. ලංකාව කියන්නේ එහෙම ක්‍රිකට් උන්මාදයක් තිබ්බ රටක්. 2014 වර්ල්ඩ් කප් එක බං අපේ ගමේ ගෙදරක බැලුවේ තිරයක් දාලා. රතිඤ්ඤා ගෙනල්ලා පරාදුනා නම් මල රෙද්දයි. රුපියල් 50000 විතර රතිඤ්ඤා. රතිඤ්ඤා කරලා කටේ ගහගෙන පත්තු කරගන්න වෙන්නේ මේ පරාදුනා. ඇයි අපි එච්චර කොන්ෆිඩන්ට්ලි එච්චර ගානක රතිඤ්ඤා ගෙනල්ලා සෙට් වෙලා ඒක බලන්නේ? ෂුවර් 2014 වර්ල්ඩ් කප් එක ගහනවා කියලා අපි දන්නවා. ගානවමයි. ඉස්සර වර්ල්ඩ් කප් එකක් තියෙනකොට තෝරන්නේ ලංකාවත් එක්ක සෙමි ෆයිනල් ගහන අනිත් රටවල් තුන. ඒ කියන්නේ ලංකාව සෙමි ෆයිනල් එනවාමයි. ලංකාව එක්ක ගහන අනිත් රටවල් තුන තමයි තෝරන්නේ. ගේම තිබ්බේ කාත් එක්කද අපිට? ඕස්ට්‍රේලියාවත් එක්ක. ලංකාවයි ඕස්ට්‍රේලියාවයි මැච් එකක් කියන්නේ ඒ දවස්වල බිහිෂණයක්. දැන් අපි කාත් එක්කද? බංගලාදේශේ, සිම්බාබ්වේ. ඕස්ට්‍රේලියාව අපේ රටට එන්නෙත් නෑ. මං හිතන්නේ මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ දෙකේම මැච් නෑ අපිට ඕස්ට්‍රේලියාවත් එක්ක. මුළු අවුරුදු දෙකකට විතර ටෙස්ට් මැච් එකයි දෙන්නේ දැන්. අපේ ක්‍රිකට් එකේ ඒතනට වැහැලා තියෙන්නේ. වර්ල්ඩ් කප් එක ඉවරලා තිසර පෙර අන්තිම ලකුණු 4 ගහලා දිනලා ඒ මූමන්ට් එක කමාරයි. පිකෑ ගහලා රතිඤ්ඤා දාලා දැන් කියන්නේ ඇත්තටම දුකයි මට දැන් අද වර්ල්ඩ් කප් එකක් පටන් ගන්නවා කියන එක මට දුකයි. ඒ කියන්නේ ඇත්තටම මේ පාර අපේ උන් වර්ල්ඩ් කප් එක ගත්තොත් මම එහෙම ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගත්තොත් ගන්නේ මොකක් හරි උඩර වැට්ටියකින් හෝ කනා chance එකකින් මිස දක්ෂතාවයෙන් නෙවෙයි. මේ පාර ලංකාව වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක කියලා ෂුවර්ද? ෆයිනල් නෙමෙයි බං. අන්තිම 8ට ගියා නම් ඇති වගේ එකනේ අපි ඉන්නේ. අයර්ලන්තෙට කොහොම හරි ගහ ගන්න ඕනේ කියලා ඉන්නේ අද. ඉස්සර බං අයර්ලන්තේ වගේ මැච් වලට අපේ ෆුල් ටීම් එක දාන්නේ නැහැ 11. පහක් විතර රෙස්ට් කරලා එළියින් පහක් දාලා ගහන්නේ. අරුණ නිකන් අර පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඔය පොඩි අපි කියන්නේ පොඩි යොන් දාලා ගස්සනවා කියලා. බංග්ලාදේශ වලට එහෙම ගැහුවා ඉස්සර. එතකොට ක්‍රිකට් වැටුනේ ඇයි? ක්‍රිකට් වලට කෙලවෙන්න පළවෙනි හේතුව තමයි ක්‍රීඩාව මුදල් උපයන කර්මාන්තයක් බවට පත්වීම. වෙන කිසිවක් නෙමෙයි. කොච්චර තර්ක කළත් අන්තිමට එතන තියෙන. කියන්නේ ක්‍රීඩාව මුදල් උපයන කර්මාන්තයක් වුණා. හරිද? එතකොට දැන් අපේ රටේ ඇත්තටම ඉන්නේ ක්‍රීඩකයෝ නෙමෙයි කවුද? නළුවෝ. බලන්න විකට් එකක් එහෙම ගියාම රංගපෑම් මෙහෙම ඉන්නේ ඔළුව බෙල්ල ගලවලා යන දාන වනවනේ ඉන්නේ. බෙල්ල මෙහෙම කරා. කැච් එකක් අතෑරුණාම බලන්න. කැච් එක මෙහෙම බෑවට පස්සේ උගේ මූවමන්ට් බානේ රංගපෑම. රැට ගිහලා උන් බීලා පාටි දානවා ඉතින්. ආයි පිස්සු යක්කු මචං අපි රංගපානේවට අහු වෙනවා මෝඩ 70 කියලා. ඒතර කවුද පව්? මම ඇත්තටම අද රැට මැච් එක බලනවා. මොකද මට ඇත්තටම ලැජ්ජාවක් නැහැ. ක්‍රිකට් සම්බන්ධව කියන්නේ මම ඒ තරම් ආදරය කරපු ක්‍රීඩාවක් ඒක. හරිද? උපුල් තරංගයි ඩිල්ෂානු ඕපන් එක ගහන්න ඉස්සර. සංගක්කාර, මහේල, මැතිවුස්, ලහිරු තිරිමාන්න, චන්දිමාල්ලට වෙච්ච දේවල් හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. ඉන්දියා නම් අද වෙනකොට ලෝකේ පළවෙනි 10 ඉන්න බැට්මන් කෙනෙක්. උනේ මොකද්ද කියලා දන්නේ. අපරාධය ලහිරු තිරිමාන්න මේ වර්ල්ඩ් කප් එකෙන් සමුගන්න ඉදපු ක්‍රීඩකෙක්. කොහේදෝ ඉඳලා ආපු පාසල් කීපයක යාළුවෝ කීප දෙනෙක් ටීම් එක සෙල්ලම් කරනවා. ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික මිත්‍රයන් කීප දෙනෙක් ඒ ක්‍රීඩාව පාලනය කරනවා. අහිංසක අපි බැන බලනවා.